ඉංජිනේරු තාක්ෂණවේදී ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණවලදී කොටස් හඳුනා ගැනීම ගොඩක් තියෙනවා. ඉතින් ඒකට උදව්වක් විදියට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ ගොඩාක් දේවල් අපි අන්තර්ගත කරලා තිනවා. ඉක්මනින්ම අපි බලාගෙන යන් මොනවාද මේ කොටස් හඳුනා ගැනීම කියලා. විශේෂයෙන් මතක තියාගන්න පේපර් එක දුන්නා ගමන් ගොඩක් වෙලාවට ඔයාලට මෙකැනිකල් සහ ඉලෙක්ට්‍රිකල් කොටසේදී අනිවාර්යෙන් කොටස් හඳුනා ගැනීම තියෙනවා. එතකොට මෙතන අපි ලෑස්ති කරලා තිනවා මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික ඒ වගේම උපාංග කීපයක් නැත්නම් උපකරණ කීපයක් ගොඩාක් කට්ටිය දන්නේ නැති නිසා ඉතින් ඒවත් එක්ක අපි බලමු කොහොමද මේ දේ වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු 10ක් 20ක් සමහර අවස්ථාවලදී 10යි සමහර තැන්වලදී 20ක් ඔයාට මෙන්න මේ කොටස් හඳුනා ගැනීම ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණවල ලබා ගන්න පුළුවන්. right. අපි යම් පිළිවෙලට අංක 1. මේ තියෙන්නේ වාහනේ තියෙන ප්‍රධානතම උපාංගයක්. මේක ඇවිල්ලා දඟර කඳ. එතකොට දඟර කඳේ ඉස්සරහා පිටිපස්ස. එතකොට ප්‍රධාන ජර්නල් ටික තියෙනවා. ඒ වගේම මහකොන් ජර්නල් තියෙනවා. අපි දෙවෙනි උපාංගයට දෙවෙනි උපාංගයේ කැමි දණ්ඩක් එන්ජිමක තියෙන වැල්ව ක්‍රියාත්මක කිරීම සඳහා මේ කැමි දණ්ඩ වැදගත් වෙනවා. ඊළඟට මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම රොක ආම් එකක් නැත්නම් රොක ෂාෆ්ට් එකක්. ඊළඟට මේ රොක ෂාෆ්ට් එකට සිංහලෙන් කියනවා සලංගිලි දණ්ඩ කියලා. මේ සලංගිලි දණ්ඩ මගින් නැත්නම් මේ සලංගිලි වලින් තමයි වැල්ව ක්‍රියාත්මක වීම කරන්නේ. නැත්නම් වැල්ව විවෘත කිරීම කරන්නේ මේ සලංගිලි දණ්ඩ මගින්. එතකොට මේ සඳහා ඒ අදාළ වැල්ව ගණනට අදාළ සලංගිලි ප්‍රමාණයක් මෙයාගේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට කැමි දණ්ඩ එන්ජින් බඳේ සකස් කරලා තියෙන වෙලාවකදී හෝ කැමි දණ්ඩ එන්ජින් හිසේ සකස් කරලා සම්බන්ධ කිරීමකදී වුණත් මේක සකස් කිරීම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ තියෙන්නේ සලංගිලි දණ්ඩ එහෙම නැත්නම් රොකට් ආම් එක. ඊළඟට මෙතන තියෙන අංක 4 පිස්ටන් වලල්ලක්. මේ පිස්ටන් වලල්ල අපි ගත්තොත් සම්පීඩන වලල්ලක්. ඊළඟට අංක 5 තෙල් පාලන වලල්ලක්. මේ තියෙන තෙල් පාලන වලල්ලේ විහිදකය කියන කොටස. ඊළඟට අංක 6 පිස්ටන් අත් එකලසක් තියෙන. මොකද පිස්ටනය පිස්ටන් අතට සම්බන්ධ කරපු නිසා පිස්ටන් අත් එකලසක් කියලා අපි ගන්නවා. ඊළඟට අංක 7 8 මම මේ දෙක එකට තිබ්බේ. ඔයාලට මේ වැල්වේ ප්‍රමාණය අනුව මේ මොන වැල්වයක්ද කියන එක අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩාවට හදනවා එක්සෝස් නැත්නම් පිටාර වැල්වය. ප්‍රමාණයෙන් විශාලව සකස් කරනවා ඉන්ලට් එහෙම නැත්නම් චෝසන වැල්ව. ඒක 7 පිටාර වැල්වය 8 චෝසන වැල්වය. ඊළඟට අංක 9 මේක සිලින්ඩර් හිසක්. එහෙනම් සිලින්ඩර් හිස හෙඩ් එක කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. ඊළඟට අංක 9 අපි දන්නවා මේ එන්ජිමේ දහනය වෙච්ච වාතයේ ඉවතට යන්න තියෙන අපි කියනවා කටක් එහෙම නැත්නම් මැනිෆෝල්ඩ් එක එක්සෝස් මැනිෆෝල්ඩ් එක නැත්නම් පිටාර මාර්ගය කියලා ගන්න පුළුවන්. ඊළඟට අංක 10 පෙන්නලා තියෙනවා මෙතන එන්ජිම තුළට වාතය ඇදලා ගන්න චූසන මාර්ගය නැත්නම් ඉන්ටේක් මැනිෆෝල්ඩ් නැත්නම් ඉන්ලට් මැනිෆෝල්ඩ් කියලා ලිව්වත් හරි. ඊළඟට අංක 12 අංක 12 තියෙන්නේ ගෑස් කට් එකක් නැත්නම් සිලින්ඩර හිස මුද්‍රාවක් කිව්වොත් හරි. අපි දන්නවා ලෝහ කොටස් දෙකක් එකට සම්බන්ධ කරනකොට මේක ෂීට් කරන්න අමාරුයි. ඒ ෂීට් කිරීම හදාගන්න මෙන්න මේ ගෑස් කට් මගින්. එතකොට එන්ජිමක විවිධ වර්ගයේ ගෑස් කට් තියෙනවා. මේ තියෙන්නේ සිලින්ඩර් හිස මුද්‍රාවක් නැත්නම් හිස ගෑස් කටයක්. ඊළඟට අංක 13 මෙතන තියෙන්නේ වායු පෙරහනක්. මේ කඩදාසි රැලි කඩදාසි භාවිතා කරලා එලිමන්ට් එකක් විදිහට හදලා තියෙනවා. අංක 13 ඇවිල්ලා අපි ගත්තොත් එයා ෆිල්ටර් නැත්නම් වායු පෙරහන. අංක 14 සිලින්ඩර් බඳක් තියෙනවා. එතකොට අංක 15 දී කියනවා වර්නියර් කැලිපර් යොදා ගනිමින් සිලින්ඩරයක විස්කම්භය මනින්න. විශේෂයෙන් මතක තියාගන්න සිලින්ඩරයක විස්කම්භය මනිනවා නම් මෙන්න මේ අභ්‍යන්තර අණු භාවිතා කරන්න වෙනවා. එහෙනම් අභ්‍යන්තර අණු භාවිතා කරලා ඔන්න මම එකවාරයක් මෙයාගේ විස්කම්භය මනිනවා. මැනලා අගය ගන්නවා. ඒ අගය මට එනවා පොතේ 81.7 බිංදුව. 81.7 බිංදුවක් එනවා මේ පැත්තට. හැබැයි අපි සිලින්ඩරාකාර වස්තුවක අභ්‍යන්තර විස්කම්භ බාහිර විස්කම්භ ගන්නවා නම් විශේෂයෙන්ම අභ්‍යන්තර විස්කම්භ ගන්නවා නම් එකපාරක් මනින්න එපා. අවස්ථා තුනක් ගන්න ඕනේ. අපි දැන් මේ පැත්තට ගත්තා. අපි බලමු අනිත් පැත්තට. එතකොටත් එනවා මට 81.7 බිංදුව. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ පැත්තකටත් ගමු අපි. right. එතකොටත් එනවා 81.6. එතකොට
සාපේක්ෂව මෙයා ගත්තොත් අනිවාර්යයෙන්ම 81.7 කියන අගයට ගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රැක්ටිකල් පේපර් එකේදී අනිවාර්යයෙන්ම මිනුම් තුනක් මේ පැත්තට ගන්න, ඍජුව මේ පැත්තට ගන්න, අනිත් පැත්තකට ඔයා ගන්න. එහෙම මිනුම් තුනක් අරගෙන ඔය මිනුම් තුන එකතු කරලා ඒක තුනෙන් බෙදලා මධ්‍ය අගයක් විදිහට දාන්න ඕන. මොකද ප්‍රැක්ටිකල් එකේ ඒක බලාපොරොත්තු වෙනවා. හොඳද? මිනුම් තුනක් ගන්න ඕනි. මිනුම් තුන එකතු කරලා තුනෙන් බෙදලා මධ්‍ය අගයක් විදිහට දාලා තමයි මේක හදාගන්නේ. එහෙනම් ඔන්න වර්නියර් කැලිපර්. ඊළඟට තව දෙයක් කියන්න ඕනි. වර්නියර් කැලිපරෙන් අගය ගන්නකොට මූලාංග දෝෂ තියෙනවද කියලා බලන්න. දෝෂ තියෙනවා නම් ධන මූලාංග දෝෂයක් නම් අපි ගන්න පාඨාංකයෙන් දෝෂය අඩු කරනවා. ඍණ මූලාංග දෝෂයක් නම් ගන්න පාඨාංකයේ දෝෂය එකතු කරනවා. හරි. ඊළඟට මෙතන මම සඳහන් කරලා තියෙන්නේ මේ බුෂ් කටර් එකක්. මෙතන ලියන්න ඕනේ ඔයාලා දෙපහර එන්ජිමක් කියන කතාව. ඊළඟට අංක 17. මේක ඔයාලා දැක්ක ගමන් දන්නවා මේ තියෙන්නේ මොකද්ද? මේක අනිත් පැත්ත හරවල තියෙන්නේ අපේ අය. හරිද? මේ බලන්න. මේ තියෙන්නේ දත් පටියක්. එහෙම නැත්නම් මේක අපි පාවිච්චි කරන්නේ වාහනේ ටයිමින් බෙල්ට් එක නැත්නම් මුහුර්තනය පවත්වා ගන්න. ඒ නිසා අංක 17 ටයිමින් බෙල්ට් එක. නැත්නම් දත් පටිය ගෙල්ලුවත් ගැටලුවක්. ඊළඟට අංක 18. මෙයා දැක්ක ගමන් මෙහෙම බැලුවා නම් ඔයාලට පේනවා මේ තියෙන්නේ මොකද්ද? වෝටර් පම්ප් එකක් නැත්නම් සිසිලන පද්ධතියේ තියෙන ජල පොම්පයක්. ඊළඟට මේක දැක්ක ගමන් ඔයාලට කියන්න පුළුවන් මේ ඇවිල්ලා අවාන නැත්නම් අපි කියනවා පංකාව කියලා. ෆෑන් එක. රේඩියේටර් ෆෑන් කියලා ලිව්වත් හරි. ඊළඟට අංක 20. ඔයාලට පේනවා පීඩන පියනක්. මේ පීඩන පියන ගත්තාම පීඩන වෑල්වේ සහ රික්තක වෑල්වේ කියලා ආකාර දෙකක් තියෙනවා කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මේ පීඩන පියනේ ගහලා තියෙනවා දරා ගන්න පුළුවන් උපරිම පීඩනය 0.9ක් බාර් වලින් ගහලා තියෙන්නේ. කීයටවත් මේක රත් වෙලා තියෙද්දි ඕපන් කරන්න එපා කියනවා. එහෙම ඕපන් කරන්න උනොත් ආරක්ෂිත ක්‍රමවේද කියලා දීලා තියෙනවා. ඊළඟට අංක 21 උෂ්ණත්ව පාලක වෑල්වයක් නැත්නම් තර්මොස්ටැට් වෑල්වයක්. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයක ඉක්මනට ගේන්නත් ක්‍රියාකාරී උෂ්ණත්වය අඛණ්ඩව පවත්වා ගන්නත් මේ වෑල්වේ වැදගත් වෙනවා. ඊළඟට වාහනේ ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් නම් තියෙන්නේ අපිට මේක වැදගත් වෙනවා වගේම සමහර වාහනවල උෂ්ණත්ව සංවේදනය අපේ හීට් මීටර් එක පෙන්වන්න ආන් ඒ වගේ කාරණන් සදා වැදගත් වෙන මේ තියෙන්නේ උෂ්ණත්ව සංවේදකයක් නැත්නම් ටෙම්පරේචර් සෙන්සර් එකක් තමයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙලා මෙයාගේ ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒකට මේකට ලියන්න ඕනේ අපි ගත්තොත් water temperature sensor නැත්නම් temperature sensor කියලා ලිව්වත් හරි. හරිද? ඊළඟට මෙන්න තියෙනවා සොඬනල. ඒ කියන්නේ රේඩියේටර් එන්ජිමයි සම්බන්ධ කරන්න නිර්මාණය කරපු රබර් නයිලෝන් මිශ්‍රිත නිර්මාණයක් තමයි මේක. පීඩනය දරා ගන්න පුළුවන්, ඒ වගේම උෂ්ණත්වය දරා ගන්න පුළුවන්. ඒ වාහන මොඩල් එකට අනුව ඒ ආකාරයෙන් හැඩ සකස් කිරීම කරලා තියෙනවා. ඊළඟට අපි ප්‍රධාන උපාංගයක් මෙතන යනවා තවත් අංක 24. මේක ඇවිල්ලා විකිරකයක්. එහෙම නැත්නම් රේඩියේටරයක්. රේඩියේටරේ ඉහළ ටැංකිය, පහළ ටැංකිය අපි දන්නවා. මෙහෙම ගත්තොත් එහෙම මේ තමයි පීඩන පියන සම්බන්ධ වෙන ස්ථානය. මෙතනින් එහාට අපි ගත්තොත් පිටාර මාර්ගයේ වෙනමම අපි පිටාර ටැංකියකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ විකිරකේ මේ තියෙන කොටස හදලා තියෙන සම්පූර්ණ ඇලුමිනියම් වලින් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරගන්න රැලි කරපු කොටස් සම්බන්ධ කරලා තියෙනවා. ටැංකි දෙක සම්බන්ධ කරන්න කුඩා නාල සම්බන්ධ කරලා. ඊළඟට අපි යනවා තවත් අපි දන්නම උපාංගයක් විතර අංක 25 ජ්වලන ස්විචය. ඉග්නිෂන් ස්විච් එක කිව්වත් මෙයා හරි වාහනේ විදුලි පද්ධතියට අදාළ කොටසක් ප්‍රධාන කොටසක් විදිහට මෙයා ගන්න පුළුවන්. ඊළඟට අංක 26. මෙයා ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපි දන්නවා ජලන දඟරේ ඉග්නිෂන් කොයිල් එකක්. එතකොට අධි වෝල්ටීයතා දඟරේ කියලා ලිව්වත් හරි. මේ අධි වෝල්ටීයතා දඟරේ මත මේ සුදු පාට කොටසට අපි ඇවිල්ලා කියනවා බැලස්ටර් ප්‍රතිරෝධකය. බැලස්ටර් ප්‍රතිරෝධකය. එයා මගින් මෙන්න මේ අධි වෝල්ටීයතා දඟරේ නැත්නම් ඉග්නිෂන් කොයිල් එක ආරක්ෂා කරගන්න වැදගත් වෙනවා. මොකද සමහර අවස්ථාවලදී වෝල්ටීයතා වැඩි අගයන් ලැබෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේ කොයිල් එකේ ආරක්ෂාව තමයි මෙයාගෙන් තියෙන්නේ නම් මෙන්න ජලන දඟරේ. ඊට පස්සේ අංක 27 බෙදා හරිනේ ඩිස්ට්‍රිබියුටර් කියලා කියනවා. මේකෙන් කරන්නේ මේ ජලන දඟරයෙන් නිපදවන අධි වෝල්ටීයතාවය බෙදා හැරීමක් කරනවා එන්ජිමේ දහන පිළිවෙල අනුව. ඉතින් මොන ඒ සඳහාම ඊළඟට මෙන්න මෙතන තියෙනවා හයි ටෙන්ෂන් නැත්නම් අධි වෝල්ටීයතාව. ඒ කියන්නේ මෙතනදී පුතේ හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද?
හයි වෝල්ටේජ් එකක් කියන්නේ මේක ඇම්පියර් එක ගොඩක් අඩුයි. ඒක නිසා මේ වයර් එහෙම නමන්න කරන්න යන්න එපා. එහෙම වුණොත් ඩැමේජ් වෙනවා. ඊට පස්සේ අංක 29 පොලිගු පේනුවක් එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් එකක්. මේක තියෙන්නේ එන්ජිම තුළට අධි වෝල්ටේජතාවය සම්බන්ධ කිරීම නැත්නම් දහන ක්‍රියාකාරීත්වය සඳහා අධි වෝල්ටේජතාවය සම්බන්ධ කරන එක. ඊළඟට මෙන්න තියෙනවා තෙල් දෙනක්. ඔයාලා ඉගෙනගෙන ඇති තෙල් දෙනේ සෙපරේටර්ස් නැත්නම් කාමර වෙන් කිරීම තියෙනවා. ඉතින් මේ තියෙන මේ වගේ වෙන් කරපු අවස්ථාවක්. ඊළඟට අපිට ගත්තොත් ස්නේහන පද්ධතියේ මේ තියෙන්නේ රොටරි වර්ගයේනේ. නැත්නම් අපි කියනවා රොටර් ටයිප් ඔයිල් පම්ප් එකක් කියලා. භ්‍රමක වර්ගයට අයිති වෙන රොටර් ටයිප් ඔයිල් පම්ප් එකක්. එහෙම ලියවනම් හරිවා කොටස් හඳුනා ගැනීමේදී ඊළඟට මේකත් ඇවිල්ලා අර අපි ගත්තොත් පීඩන දර්ශකයක් නැත්නම් ඔයිල් පද්ධතිය තුල නැත්නම් අපි කතා කරා ඔයිල් දර්ශකය වාහනේ එන්ජිම පණ ගැන්වනම ඕෆ් වෙන්න ඕනේ. අන්නේ ඕෆ් වෙන්න තමයි මෙන්න මේ ස්විච් එක භාවිතා කරන්නේ. අපි මෙහා ප්‍රෙෂර් ස්විච් එකක් විදිහට පාවිච්චි වෙනවා. මේකට කියනවා ඔයිල් ප්‍රෙෂර් ස්විච්. එතකොට මෙයාට ප්‍රෙෂර් එක ලැබෙනකොට මේ ඇතුලේ තියෙන ප්‍රාචීරයක් චලනය වෙලා මෙයාගේ කන්ටැක්ට් විසන්ධි කිරීමක් තමයි කරන්නේ. එතකොට පීඩනයක් තියෙනවා නම් රියදුරාට පීඩනය තියෙනවා කියන්නේ අර බල්බ් එක ඕෆ් වෙනවා. මතකනේ ඇලඩින්ගේ පුදුම පහන අන්න එයා ඕෆ් කරන්නේ මෙන්න මේ ස්විච් එක ආධාරයෙන්. එහෙනම් පීඩන ස්විච් එක කියලා ගන්න පුළුවන්. ඊළඟට මේක ගොඩක් වෙලාවට මෝටර් සයිකල් ට්‍රේ වීල් වල වගේම කාර් වලත් එහෙම බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඔයිල් කූලර් එකක් බාහිරින් තියෙන ඔයිල් කූලර් එකක්. සමහර ඔයිල් කූලර් තියෙනවා රේඩියේටරේ ඇතුළට සම්බන්ධ කරලා. ඉතින් මේ තියෙන්නේ බාහිරින් තියෙන ඔයිල් කූලර් යුනිට් එකක්. ඊළඟට ඔන්න තෙල් පෙරහනක් තියෙනවා ස්නේහන තෙල් පෙරහනක්. ඔයාලා දන්නවා මේකේ බාහිර තියෙන සිදුරු වලින් තෙල් ඇතුළට ගිහිල්ලා ෆිල්ටර් වෙලා මැද තියෙන සිදුර හරහා තමයි එන්ජිම තුලට ගමන් කරන්නේ. ඊළඟට මේක තමයි තෙල් දෙනේ ආරම්භකම තැන. දැල් පෙරහනක් අපි ඔයිල් ස්ට්‍රේනර් කියලා කියනවා. මේ දැලක් තියෙන්නේ ලොකු අපද්‍රව්‍ය පද්ධතිය තුළට ඇතුළු වීම වළක්වාලීම තමයි මෙයාගේ විශේෂ අරමුණ වෙන්නේ. ඊළඟට මෙතන සම්පූර්ණ යුනිට් එකක් තියෙනවා. මේ යුනිට් එක ඇවිල්ලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය වල ලම්බ බාහුව වර්ගය. මේ සුක්කානම් ගියර පෙට්ටිය මේ තියෙන්නේ ලම්බ බාහුව ඊළඟට රැක්කෙන් ටයර් මේ මෙතන තියෙන ටයි රෝඩ් රැක්කෙන් නෑ මේකේ ටයි රෝඩ් තියෙනවා. හොඳේ ටයි රෝඩ් සෙට් එකක් එක්කම සම්බන්ධ කරලා දෙනවා අයිඩල් ආම් එකක් එක්ක. එතකොට මේක පොදුවේ ගත්තොත් එහෙම ලම්බ බාහුව වර්ගයේ සුක්කානම් පද්ධතිය. මේ තියෙන්නේ සුක්කානම් ගියර පෙට්ටිය. ඊට පස්සේ අංක 37ට එනවා මම. අංක 37ත් සුක්කානම් පද්ධතියට අදාළ උපාංගයක්. මේක ඇවිල්ලා ගොඩක් සැහැල්ලු වාහන වල භාවිත වෙන ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම චලනය වෙනවා. මෙයා කරකවනකොට මෙතනින් අපිට චලනය කරගන්න පුළුවන්. ඒකෝර සැහැල්ලු වාහනවල තියෙන සුක්කානම් යාන්ත්‍රණයක් නැත්නම් අපිට මෙයා ලියන්න පුළුවන් රැක් ඇන් පීනියන් කියලා. හොඳේ රැක් එක කියලා ගොඩක් වෙලාවට කියනවා. සිංහලෙන් කිව්වොත් ඇතිතලව හා දවරෝධ වර්ගයේ සුක්කානම්. ඊට පස්සේ අපි යනවා සුක්කානමකට. දැන් මේ 38න් පෙන්වන දේවල් දාන සුක්කානම් රෝධය. ඊළඟට 39 මෙතන අපි සම්පූර්ණ ස්විච් සෙට් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක කියන්නේ හෙඩ්ලයිට් ස්විච් එක කියලා වාහනයක. හෙඩ්ලයිට් විතරක් නෙවෙයි වයිපර් ආම් සිග්නල් ඔය හැම දෙයකටම මේන් ස්විච් එකක් මේක. හරිද? මේක මල්ටි මේ කියන්නේ බහු මං ස්විච් එකක්. මාර්ග ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඒක එහෙම ලියන්න පුළුවන්. ඊළඟ මේ තියෙන ස්ටිරෙන් කොලම් එක නැත්නම් මේ සම්පූර්ණ සුක්කානම මේ ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ වාහනේ සුක්කානම් ක්‍රියාකාරීත්වයට. ඊළඟට අංක 40 කියන්නේ අපි ගත්තොත් ජවරෝධයක්. මේ වාහනේ තියෙන සිලින්ඩර්ස් ගාන වැඩි වෙන්න ජවරෝධයේ ප්‍රමාණය කුඩා වෙලා තියෙනවා. තනි සිලින්ඩරයක එන්ජිමක් නම් මේ ජවරෝධය මීට වඩා විශාලව සකස් වෙනවා. එතකොට මෙතනට තමයි ස්ටාර්ටර් මෝටරේ අපි දන්නවා මේකට කියන්නේ රින් ගියර් එක කියලා. ස්ටාර්ටර් මෝටරේ තියෙන දවරෝධය මෙන්න මේකට තමයි සම්බන්ධ වෙලා පණ ගැන්වීම සඳහා මූලික වෙන්නේ. ඊළඟට සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන ක්ලච් කියන කොටසේදී මේකට අපි කියනවා ප්‍රෙෂර් ප්ලේට් එක නැත්නම් පීඩන තැටිය. ඊළඟට මෙන්න මේ අංක 43න් පෙන්නනවා ක්ලච් තැටිය. පීඩන තැටිය ක්ලච් තැටිය. ඒ වගේම අංක 44න් පෙන්නනවා දැන් මේකේ තනි තැටියක් තියෙන්නේ. මේකේ තැටි ගොඩාක් තියෙනවා. ඒක නිසා අපි මේකට කියනවා බහු තැටි ක්ලච් එකක් කියලා. මේක ඇවිල්ලා මල්ටිපල් ක්ලච් එකක් මල්ටිපල් ප්ලේට්. හොඳේ ප්ලේට් ගොඩක් තියෙන්නේ. ඒක නිසා බහු තැටි ක්ලච් එකක් කියනවා. ඊළඟට මේ තියෙන්නේ අපේ ක්ලචේ ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙන ක්ලච් බෙයාරින් එක නැත්නම් ක්ලච් රේසර් එක. මෙන්න මෙහෙම තමයි සම්බන්ධ වෙන්නේ. මේ ඉස්සරහා කොටස කරකැවෙන විදිහට තමයි මෙයාගේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ ස්නේහන ක්‍රියාකාරීත්වය සඳහා ග්‍රීස් නැහැ. මෙයාගේ තියෙන මිනිරන් අපි දන්නවා. මිනිරන් කියන්නේ වියලි වර්ගයේ ස්නේහක. ඊළඟට අංක 46 මෙතන පෙන්නන්නේ
ආන්තර කට්ටලයක් නැත්නම් ඔයාලා දන්නවා ඩිෆරන්ෂල් කියලා. ඩිෆරන්ෂල් කියලා ලියුවා නම් මෙයා හරි. එතකොට අපි දන්නවා අංශක අණුවකින් ජවය හරවන්නත් වංගුවක චලනයේදී වේගය අඩු වැඩි කරන්නත් නැත්නම් රෝධ දිගේ වේගයන් වෙනස් අගයන් පවත්වා ගන්නත් මෙන්න මේ ඒකකේ තමයි වැදගත් වෙන්නේ. නැත්නම් නිමියලොම් ආන්තරය කියලා කිව්වත් හරි. ඊළඟට මම මෙතන තියෙනවා පොරකටු වර්ගයේ කියන රෝධයක්. ඒ වගේම මෙතන තියෙනවා පට්ටම් කියන රෝධයක්. ඒ වගේම මේක අපි ගත්තොත් එහෙම මොන බෙයාරින් එකද? නීඩල් බෙයාරින් එකක්, බෝල් බෙයාරින් එකක්, මේක රෝල බෙයාරින් එකක්. එතකොට මේකත් රෝල ගණයට තමයි අයිති වෙන්නේ. මේක තව ටිකක් කුඩා වෙන්න තමයි මෙන්න මේ රෝලර්ස් කුඩා වෙනවා නම් තමයි නීඩල් බෙයාරින් කියන්නේ. එතකොට මේක ටේපර් හැඩයට හදලා තියෙන්නේ. රෝලර් තියෙන්නේ ටේපර් හැඩයට සකස් කරලා. ඒ නිසා ගොඩක් වෙලාවට බර වැටෙන අවස්ථා සඳහා තමයි මෙයා බහුලවම යොදාගන්නේ. ඊළඟට අපි ඉන්ධන පද්ධතියේ උපාංග විතරයක්. ඉන්ධන පද්ධතියේ ටැංකියේ තියෙන උපාංගය තමයි මෙන්න මෙයා. මෙයා ඇවිල්ලා වර්තමානයේ තියෙන වාහන ගොඩාක් බලන්න පුළුවන්. මෙතන පම්ප් එකක්, ඒ වගේම ෆ්ලෝටර් යුනිට් එකක් එකම තමයි මෙයා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙයා පොදුවේ කියන්න වෙනවා පොම්ප කිරීමේ එකලස කියලා ගන්න පුළුවන්. ඊළඟට මේ පැරණි වාහනවල ගත්තොත් එහෙම දැන් ඩීසල් වාහනවල විශේෂයෙන්ම මෙන්න මේ පොම්පේ බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා පෝෂණ පොම්පයක්. එතකොට ඔයාලා දැකලා ඇති අර ඩීසල් බ්ලොක් වුණාන් පස්සේ මෙන්න මෙහෙම පම්ප් කරනවා. හරිද? එතකොට මේක ඇවිල්ලා පෝෂණ පොම්පයක්. මෙතන කැමිදන්නට සම්බන්ධ වෙලා මෙයත් ඉහළ පහළ ගිහිල්ලා එතනින් එහාට අර ටැංකියේ තියෙන ඉන්ධන ඉස්සරහට ගේන්න තමයි මෙන්න මේ පොම්පේ වැදගත් වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා පෙට්‍රල් මොඩල් එකේ නැත්නම් පෙට්‍රල් වාහන පරණ පෙට්‍රල් වාහන වල තියෙන පෝෂණ පොම්පයක්. එතකොට මේක ඇවිල්ලා ප්‍රාචීර වර්ගයේ, මෙයා ඇවිල්ලා නිමජ්ජක වර්ගයේ කියලා අපි කියනවා. එතකොට මෙයාගෙනුත් කරන්නේ ටැංකියේ ඉඳලා තෙල් ඉස්සරහා කාබියුරේටරේ දක්වා ඇදලා ගන්න එක. ඊළඟට අංක 55. මේක ඇවිල්ලා ඩීසල් ෆිල්ටර් එකක්, ඒ වගේම මෙතන තියෙනවා පම්ප් එකක් එක්කම. දැන් අපි හිතමුකෝ තෙල් නැති වෙලාවක තෙල් ආපහු ටැංකියට දැම්මා. ටැංකියේ ඉඳලා තෙල් මෙහෙට එනකම්ම මෙයා මගින් ඇදලා ගන්න ඕනේ. ඒක කරන්න සෑහෙන වෙලාවක් යන නිසා අපි කරන්නේ ටැංකියේ ඉඳලා මෙන්න මේ පොම්පේ ගාවට තෙල් ලං කරලා දෙන්න. මෙහෙම අතින් ක්‍රියා කරවන්න පුළුවන් පොම්පයක් තියෙනවා. එතකොට මේ හරහා ඇවිල්ලා මේ හරහා ටැංකියට ගමන් කරනවා. ඒ වගේම මේ පෙරාණේ තියෙන විශේෂත්වය තමයි මේ පාර ඒලවල තරහා තිබ්බා. මේක ඇවිල්ලා ජලය වෙන් කිරීමේ හැකියාවක් සහිත පෙරාණක්. ඒ වෙන් කරන ජලය මේ පල්ලෙහාට තැම්පත් වුණාට පස්සේ රියදුරාට ඒ ඔස්සේ බලා ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ වතුර ටික එකතු වුණාන් පස්සේ මෙන්න මේ වතුර ටික මෙන්න මේ කරාමේ බුරුල් කරලා අයින් කරලා දාන්න පුළුවන්. අපි සෙඩිමෙන්ටල් ෆිල්ටර් එකත් ගොඩක් වෙලාවට කියනවා. ඊළඟට මෙන්න මේ අංක 56 මේක ඩීසල් වාහනවල විතරයි තියෙන්නේ. මේකට අපි කියනවා ග්ලෝ ප්ලග් එකක්. එහෙම නැත්නම් හීටර් ප්ලග් කිව්වම තමයි ගොඩක් අය දන්නේ. ඩීසල් වාහනයක් පණ ගන්නන්න ටිකක් අමාරුයි. ඒ අමාරු වෙන්නේ උෂ්ණත්වය මුල් අවස්ථාවේදී ගොඩක් අඩුයි. ඩීසල් කියන්නේ ඔටෝ පත්තු වෙන ඉන්ධනයක්. ඒක නිසා ඔටෝ පත්තු කරගන්න අවශ්‍ය උෂ්ණත්වය ඉක්මනින් ළඟා කරගන්න මෙන්න මේ වගේ හීටර් යුනිට් එකක් පාවිච්චි කරලා අපි යොදාගෙන තියෙනවා. ඊළඟට ඩීසල් ඉන්ධන පද්ධතිය වල තියෙන ඊළඟ උපාංගය තමයි මෙන්න මෙයා ඩීසල් විදින. එක එක ආකාරයේ ඩීසල් විදින තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එක ආකාරයක ඩීසල් විදින එකක්. ගොඩක් වෙලාවට ඔය ලෑන්ඩ් මාස්ටර් වල වගේ මෙන්න මේ වගේ මේ ඉන්ධන විදින බලා ගන්න පුළුවන්. ගොඩක් දැන් ඊළඟට තියෙන ඉන්ධන පද්ධතියේ වැදගත් උපාංගයක් ඔයාලා දන්නවා මේ යුනිට් එක කාබියුරේටරයක්. ඉපිලි පද්ධතිය මෙතන තියෙනවා මේ යුනිට් එක තුල. ඒතකොට මෙතන තියෙනවා චෝක් එක. ඔයාලා පේනවා උඩ චෝක් එක මේ චෝක් එක විවෘත වෙනවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා අවකර වෑල්ව. ඔයාලට පේනවා මේ අවකර වෑල්ව. මෙතන ඇක්සලරේටර් පම්ප් සිස්ටම් එක. හරිද? ගොඩාක් මේකේ වැඩ ගොඩක් තියෙන. ඊළඟට මේක ගත්තොත් මේක ඇවිල්ලා සිංගල් බැරල් එකයි. එක බැරල් එකයි තියෙන්නේ. සිංගල් බැරල් කාබියුරේටර් කියලා තමයි අපි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ. ඔයාලා මේකට කාබියුරේටර් කියලා ලිව්වාම ඇති. ඊළඟට 59 මේ තියෙන්නේ ටයර් රොඩ් එකක්. අපි මේකට කියනවා ටයර් රොඩ් එක. කියන්නේ ටයර් එක ආසන්නයෙන්ම සීරු මාරු කිරීම සඳහා මෙයා වාදගත් වෙනවා. ඇලයින්මන්ට් කිරීමේදී මේ දෙන්න සීරු මාරු කරනවා. එතකොට මෙයාට අපි කියනවා රැක් එන්ඩ් එකක් කියලා. මේ ටයර් රොඩ් නම් ගොඩක් වාහන වල බලා ගන්න පුළුවන්. රැක් එන්ඩ් තියෙන්නේ සැහැල්ලු වාහන වල විතරයි. රැක් එන්ඩ් තියෙන්නේ සැහැල්ලු වාහන වල විතරයි. අර දැතිතලව වාහන අවරෝධ වර්ගයට තමයි අයිති වෙන්නේ. මේ තියෙන වාහනයක පොඩි වාහනයක යටපැත්තේ තියෙන ආම් එක අපි මෙයාට කියනවා ලෝවර් ආම් එක කියලා. එතකොට මේ බෝල් ජොයින්ට් එකට කියනවා ලෝවර් ආම් බෝල් ජොයින්ට් එක කියලා. මේ බුෂ් එකට කියනවා ලෝවර් ආම් බුෂ් කියලා. එතකොට මේ තියෙන්නේ ලෝවර් ආම් එක. ඊළඟට මේ තියෙන්නේ කොයිල් ස්ප්‍රින් එකක්. නැත්නම් අපි කියනවා දඟර දුන්නම් කියලා. ගොඩක් වෙලාවට පොඩි වාහන වලට අවලම්බන පද්ධතිය නැත්නම් සස්පෙන්ෂන් ක්‍රියාකාරීත්වය උත මට්ටමක තියාගන්න මේ වගේ කොයිල් ස්ප්‍රින් භාවිතා කරනවා.
ඊළඟට මේ 63 පෙන්නන්නේ shock absorber එක. නැත්නම් අපි කියනවා ගැස්සුම් නිවාරකයක් කියලා සිංහලෙන්. ඔයාලා දන්නවා කම්පන අවශෝෂණය කරගන්න භාවිතා කරනවා. ඒතකොට 64න් පෙන්නන්නේ ball joint එක. අපි යන් 65ට. මේ දින ගොඩක් වෙලාවට ඔයාලා පහුගිය කාලේ වීඩියෝ බැලුවා නම් අවර ප්‍රතිකඳ කියලා තියෙනවා. ඒකෙත් මම මේ ජොයින්ට් එක පෙන්නනවා. මේකට අපි කියනවා සෙන්ටර් මවුන්ට් එකක් කියලා. අවර ප්‍රතිකඳ බැලන්ස් එකේ අල්ලගෙන කැසිය දිගේ අල්ලන් ඉන්න මෙන්න මේ මවුන්ට් එක වැදගත් වෙනවා. ඊළඟට 66 ගත්තොත් මේ තියෙන එන්ජින් මවුන්ට් එකක්. එන්ජිම සම්පූර්ණ ෆ්‍රේම් එකට අල්ලගෙන ඉන්න ඒන වයිබ්‍රේට් අවශෝෂණය කරගන්න මෙන්න මේ වගේ රබර් යුනිට් එකක් ආධාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේකේ ඇතුලේ රබර්, මේ දෙපැත්ත ප්ලේට් එකේ යකඩ. ඒතකොට මේ දෙකෙන් තමයි සම්බන්ධ වෙන්නේ. කාලයක් යනකොට එන්ජිම ගොඩාක් දෙදරනවා නම් සමහර වෙලාවට මෙන්න මේ යුනිට් එක ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඊළඟ මෙතනදී 67. ඔයාලා දන්නවා බ්‍රේක් පාගනකොට ස්ටාර්ට් කරන්න නැතුව පාගුවම ගොඩක් තදයි. නමුත් ස්ටාර්ට් කරාම හරි ලේසියෙන් පා ගන්න පුළුවන්. ඒ යුනිට් එක අපි කියනවා Java සහායකයෙක් කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියනවා brake booster unit එක කියලා. මෙන්න මේ කොටස. ඊළඟට මෙතන තියෙනවා ප්‍රධාන පොම්පය සහ මේ තියෙන්නේ මොනවාද? පිරවුම් ටැංකිය. ප්‍රධාන පොම්පය පිරවුම් ටැංකිය. ඊළඟට මෙතන තියෙනවා brake pad එකක්. මේකට සිංහලෙන් කියන්නේ රෝධක පෝරු කියලා. මෙතන තියෙනවා brake liner එකක්. ඒකට සිංහලෙන් කියනවා brake පළු කියලා. මෙතන තියෙනවා තැටි රෝධකයක කොටසක්. ඩිස් බ්‍රේක් එක, බ්‍රේක් ඩිස් එක. රෝධක තැටිය කියන කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊළඟට ස්ටාර්ටර් මෝටර එක ගත්තොත් මෙන්න මේ කොටසට කියනවා අපි පරිනාලිකා සුචය කියලා. නැත්නම් සොලොනොයිඩ් එක කියලා කියනවා. ස්ටාර්ටර් මෝටර අර ඔයාලට උදේට ස්ටාර්ට් වෙන්නේ නැතුන ටක් ටොක් ගාලා සද්දයක් එන්නේ මෙන්න මේ යුනිට් එක ඇතුලේ මේ කොටස නෑ. මේ යුනිට් එකේ ඇතුලේ පොඩි යකඩ කොටසක් තියෙනවා. එයා ගිහිල්ලා වදින සද්දේ තමයි අපිට ඇහෙන්නේ. ඊළඟට මේක ඇවිල්ලා ආමේචර් එක, මෝටරේ තියෙන ආමේචර් එක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඊළඟට ඔයාලට මතක ඇති අර ස්ටාර්ටර් මෝටරේ තල්ලු කිරීමේ යාන්ත්‍රය නේද? අවස්ථිතිකේ ලෝම් ක්‍රමය සහ පෙරෑමුණුම් වර්ගය කියලා වර්ග දෙකක් කරා. නැත්නම් බෙනඩික් යාන්ත්‍රණය කියලා කතා කරා. ඒතකොට මේක ඇවිල්ලා පෙරෑමුණුම් වර්ගය. ඒතකොට මෙතනින් liver එකක් ආධාරයෙන් මෙන්න මෙහෙම තල්ලු කරනවා ඉස්සරහ. තල්ලු කරලා Java රෝධයත් එක්ක සම්බන්ධ කිරීම කරනවා. ඒතකොට ආමේචර් කොටසේ මෙන්න මෙතන තියෙනවා අපි කියනවා අපි ගත්තොත් එහෙම මේ යුනිට් එක සම්පූර්ණයෙන් මේ අපි බ්‍රෂ් සම්බන්ධ වෙන්නේ මෙතනට. හරිද? මේ කොටස ඔයාලා පේනවා මේ වල වගේ හැරලා තියෙන මේ බ්‍රෂ් කාලයක් මේ වෙලා ගිහිල්ලා හේත් වෙලා ගෙවිලා ගිහිල්ලා මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ කොටස කාලයක් යනකොට සවුත් වෙනවා. ඊළඟට ස්ටාර්ටර් මෝටරේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේක නම් වැඩක්ම නැහැ. මොකද ඩැමේජ් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ ඩැමේජ් වුණාන් පස්සේ මෝටරයක් අයින් කරන එක තමයි හොඳම දේ වෙන්නේ. හරිද? මේ යුනිට් එකට කියනවා කොමියුටේටර් කියලා. එතකොට මේ හැම අග්‍රයක්ම මේ යුනිට් මේ කොයිල් එක හැම එකක්ම වෙන මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කොමියුටේටර් එක ඉතාම වැදගත් වෙනවා. ඊළඟට මේ ඇවිල්ලා ස්ටේටර් කොයිල් එක අපි ගත්තොත් ස්ටාර්ටර් මෝටරේ ස්ථීර චුම්බක නැහැ. මෙයාගේ කරන්නේ විද්‍යුත් චුම්බකයක් උත්පාදනය කරන එක. ඒ විද්‍යුත් චුම්බකය උත්පාදනය කරන්න තමයි මෙන්න මේ දඟලේ වැදගත් වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් සීලින් ෆෑන් එක අපි මේ කොටස කියනවා රෝටර් යුනිට් එක කියලා. මේකට කියනවා ස්ටේටර් කොයිල් එක කියලා. මේ කොයිල් ගත්තාම පස්සේ කොයිල් දෙකක් තියෙනවා. එතකොට මේ ඇතුලේ කොයිල් එක රනින් වයින් මේ ස්ටාර්ටින් වයින්ඩින් එක කියනවා. මේ පිට කොයිල් එක රනින් වයින්ඩින් එක කියලා කියනවා. එතකොට ඔය මේ සීලින් ෆෑන් එකේ ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙන අපි දන්නවා කාලාවර්තය නැත්නම් අපි කලාව වෙනස් කිරීම සඳහා මෙන්න මේ ධාරිත්‍රකයක් බෙදා ගන්න. මොකද මේ දෙකේ ඇති කරන චුම්බක ශේෂ්ත්‍ර දෙකේ වෙනස්කම ඇති කර ගන්න තමයි මෙන්න මේ ධාරිත්‍රකය. 77 ධාරිත්‍රකය යොදා ගන්න. ඊළඟට 78 මෙතන තියෙනවා ඔයාලා මේක දැක්කම පේනවා පවර් ඉන්වර්ටර් කියලා. ප්‍රතිවාර්තකයක් කියන ප්‍රතිවාර්තකයක් කියන්නේ මෙයාට පුළුවන් සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට පත් කරන්න. සෝලර් පැනල් සිස්ටම් වලදී ගොඩක්ම මේ ප්‍රතිවාර්තක භාවිතා වෙනවා. ඊළඟට ඔයාලා ඔය ලර්ලන් බස් වල සබ් වූෆර්, එතකොට ලයිට් සිස්ටම් පාවිච්චි කරනකොට ෆෑන් එහෙම පාවිච්චි කරනකොට ඒවා AC වලින් වැඩ කරනවා. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම DC කරන්ට් එක AC කරගන්න මෙන්න මේ පවර් ඉන්වර්ටර්ස් නැත්නම් ප්‍රතිවාර්තක වැදගත් වෙනවා. ඊළඟට මේ තියෙන්නේ සාමාන්‍ය සිග්නල් ලයිට් ක්‍රියාත්මක වීම සඳහා වැදගත් වෙන සිග්නල් ෆ්ලෑෂර් යුනිට් එකක්. අර නිමීම පත්වීම කරත් ඒ යුනිට් එකක් ගොඩක් වෙලාවට මුල් කාලේදී නම් මේක ආවේ බයිමෙටල් තහඩුවකින් ක්‍රියාත්මක වෙන විදිහ දැන් නම් සර්කිට් එක.
මේ තියෙන එතකොට රිලේ එකක්. මේක 5 pin රිලේ එකක්. 4 pin රිලේ ගැන ඔයාලා ඉගෙන ගන්න ඇති. අර හෝන් ප්‍රැක්ටිකල් එකේදී මම 4 pin රිලේ එකක් භාවිතා කරලා කතා කරනවා. එතකොට කුඩා ධාරාවකින් විශාල ධාරාවක් සම්බන්ධ කිරීමේ හැකියාව මේ රිලේ එකට ලැබෙනවා. හොඳයි. ඊළඟ එක 81 මෙතන තියෙන පුතේ මේ ඉලෙක්ට්‍රිකල් වලට වැදගත් වෙන වහර ටිකක්. එතකොට මේකට අපි කියනවා ඇවිල්ලා ඩබල් පෝල් ස්විච් නැත්නම් ද්විද්‍රව වහරුව. ඒකට හේතුව තමයි සජීවී සහ උදාසීන අග්‍ර දෙකම මේ වහරුව හරහා සම්බන්ධ වෙන නිසා. ඒ වගේම මේ ස්විච් එක ඔන් කරාම පස්සේ මේ ඉන්ඩිකේටර් පත් වෙන විදිහට අපි වයරින් එක කරන්න ඕනි. ලෝඩ් පැත්තට තමයි මේ ඉන්ඩිකේටරේ වයර් දෙක සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට මේකේ තියෙනවා 1 GAN ස්විච් එකක්. හැබැයි මේක 2 way ස්විච් එකක්. 2 way ස්විච් එකක් අඳුර ගන්න පුළුවන් කොහොමද? අග්‍ර තුනක් පවතිනවා. එතකොට අග්‍ර තුනක් පවතින්නේ ස්විච් එක පැත්තකට විතරයි දාන්න පුළුවන්. එතකොට ඒකක් අපි කියනවා 2 way ස්විච් එකක්. ඊළඟට අපි දන්නවා මේක ඇම්පියර් 13 කෙවිනි පිටුවාණක් ප්ලග් බේස් එකක් කියලා කියනවා කට්ටිය. ඊළඟට මෙතනක් තියෙනවා බෙල් ස්විච් එකක් නේ ප්‍රෙස් බෙල් එකක්. එතකොට මේකත් ඇවිල්ලා අග්‍ර තුනක් තියෙනවා. ඒක නිසා අපි කියනවා 2 way බෙල් ස්විච් එකක් කියලා. ඊට පස්සේ මෙහා ඇවිල්ලා 1 GAN 1 way ස්විච් එකක්. මොකද අග්‍ර දෙකයි තියෙන්නේ. ඒක නිසා එක පැත්තකට ඕන අනිත් පැත්තට ඕන. ඉතින් 1 GAN 1 way ස්විච් එකක්. මේකට අපි කියනවා ගිල්ලුම් පෙට්ටියක් නැත්නම් සංක් බොක්ස් එකක් කියනවා. මේකට අපි කියනවා සීලින් රෝස්. හරි සීලින් රෝස් සීලින් මල කියලා කියනවා. එතකොට මේකට කියනවා පෙන්ඩන්ට් හෝල්ඩර්. එතකොට මෙතන තියෙනවා ප්‍රධාන ස්විච් එකක් නැත්නම් අපි කියනවා මේන් ස්විච් කියලා. මේකට අපි ඇත්තටම කියන්නේ අයිසොලේටර් එක මේන් ස්විච් එක. එතකොට මේ තියෙන බ්‍රේකර් එකක්. ඕනම් බ්‍රේකර් එකේ සයිස් එකත් එක්කම කියන්න පුළුවන් මේ C6 බ්‍රේකර් එක. ඇම්පියර් 6යි මෙයාගෙන් උපරිම ධාරාව. ඊළඟට මෙතන තියෙනවා ට්‍රිප් ස්විච් එක වාලගෙත් භාෂාවෙන් කියන එක. එතකොට මේක හරි නම ඇවිල්ලා ශේෂ ධාරා පරිපත බිඳිනේ. නැත්නම් RCCB කියලා කියන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ජන්ක්ෂන් බොක්ස් එකක්. අපි කන්ඩියුට් ගන්නකොට මේ ජන්ක්ෂන් කියන්නේ අවස්ථා ස්ථාන කීපයකට බෙදන්න ඕන නම් මෙන්න මේ වගේ ජන්ක්ෂන් බොක්ස් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ වයර් කනෙක්ටර්ස් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. ඊළඟට මේ ට්‍රාන්සිස්ටරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ අංකය 74.2. ඒ කියන්නේ මේක ලොජික් ගේට් සහිත IC එකක්. ඊළඟට අපි දන්නවා මෙයා ඇවිල්ලා ඩයෝඩයක්. මේ තියෙන්නේ සෙන ඩයෝඩ් එකක්. ඊළඟට LDR එකක්. මේ ඇවිල්ලා 741 IC කාර්යාත්මක වර්ධක සංග්‍රහිත පරිපථයක්. එතකොට මේ තියෙන්නේ වේරියබල් රෙසිස්ටර් එකක්, ධාරිත්‍රකයක්. ඊළඟට මේ තියෙන්නේ ස්ථීර ප්‍රතිරෝධකයක්. එතනින් මෙහාට ගියාන් පස්සේ මේ තියෙන මොනවාද? කොයිල් කම්බි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියනවා ගොඩක් වෙලාවට ඔය කොයිල් ඔතන්න පාවිච්චි කරනවා පරිවර්ණය කරන ලද කඹක. පරිවර්ණය කරන ලද තඹ කම්බි ඉන්සුලේටඩ් කොපර් වයර් එකක්. ඊළඟට අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ ස්ක්‍රූප් වැනේ කොට මේකට කියන්නේ කොච්චි ඇනේ කියලා ගොඩාක්. හරිද? ඊට පස්සේ මේක ඇවිල්ලා මේ සයිකල් බෝල්ට් කියලා කියනවා. මේකේ සිංහල නම නම් මම දන්නේ නැහැ. නමුත් සයිකල් බෝල්ට් කියලා කියනවා. ඊළඟට මේක ඇවිල්ලා ස්ක්‍රූ එකක්, ස්ක්‍රූ ඇණයක්. ඊළඟට මේක ඇවිල්ලා 6 පැට්ටම් ඇණය සහ මුරිච්චියක්. 6 පැට්ටම් ඇණයක් සහ මුරිච්චි. ඕවා නිකන් මතක තියාගන්න. මොකද ගිය අවුරුද්දේත් මෙන්න මේක අහලා තිබුණා. ඊළඟට මේක ඇවිල්ලා අපි දන්නවා ඇනලොග් මල්ටිමීටර්, ඩිජිටල් මල්ටිමීටර්. නැත්නම් අපි කියන්න පුළුවන් ප්‍රතිසම මල්ටිමීටරය සහ සංඛ්‍යාංක මල්ටිමීටරය. ඊළඟට මේ තියෙන්නේ වර්නියර් කැලිපරයක්. මේ තියෙන්නේ පොදු අණුව. ඊළඟට උල් අණුව. ඊළඟට මේක ගත්තොත් එහෙනම් ඔයාලට පේනවා මෙහෙම තද කරාන් පස්සේ ඇතුළට ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන මුදු අගුරු ගලවන්න දැන් මෙයාගේ තද කරාම එළියට. මෙයා ඇවිල්ලා ඇතුළත මුදු අගුරු අඩුව මේ ඇවිල්ලා පිටත මුදු අගුරු අඩුව. ඊළඟට මේ මොකද්ද? වයර් කටර් එකක් තියෙනවා. මුළු මට්ටමක් තියෙනවා. ඊළඟට රබර් මිටියක්. මේක ඇවිල්ලා පිස්ටන් රින් එක්ස්පෑන්ඩර් එකක් නැත්නම් පිස්ටන් වලලු අඩුවක් කියලා කියනවා. පොප් රිවර්ට් ගන් එක නැත්නම් පොප් මිටියම් යන්ත්‍රය. ඊළඟට තහඩු කපන කතුර. ඊළඟට දෙකොන් නැත්නම් අපි කියනවා සම්පූර්ණ ඕපන් රින්ච් එකක් කියලා. මෙතන ඇවිල්ලා කම්බිනේෂන් රින් කියන්නේ රින් මොඩල් එකයි ඕපන් එකයි දෙකම කියනවා. ඊළඟට මේක සීරුමාරු යතුර කියලා කියනවා. එහෙම නැත්නම් අපි ස්පැනර් කියලා කියනවා, ෂිෆ්ටර් එක කියලා කියනවා. ඊළඟට මේ තියෙන්නේ කපන කටුවක්. ඊළඟට මේකේ තුඩ තියෙන නිසා අපි මෙහාට කියනවා ඇලිස් කටුව කියලා. ඊළඟට මේ තියෙන වරක්කලය වඩු වැඩ සඳහා භාවිතා කරනවා. මේ තියෙන්නේ G clamp එකක්. G අකුර හැඩයට තියෙන නිසා මේක G clamp එකක් කියනවා. මේ තියෙන ස්ප්‍රිට් ලෙවල් එකක්. අපි දන්නවා ලෙවල් වලදී අපිට වැදගත් වෙනවා. ඊළඟට මේ තියෙන දැටි හැන්දක් ඔය ටයිල් අල්ලනකොට එහෙම ටයිල් මෝතාලයක කිරීම සඳහා වැදගත් වෙනවා.
මේසන් හැන්ද තියෙනවා, පීර තියෙනවා. මේක වැදගත් වෙනවා ඔයාලට ස්පර්ශකාමානය. ඊට අමතරව මේක ඇවිල්ලා අපි ගත්තොත් එහෙම සිවිල් වලදී වැදගත් වෙනවා පරිමාණ කෝදුවක්. ඊළඟට මේකේ තියෙනවා පොට කැපීම සඳහා භාවිතා කරන ඩයි කටු, ඒ වගේම ටැප් කටු. එහෙනම් මේක පොට කැපීම සඳහා භාවිතා කරන ආයුධ සෙට් එකක්. ඊළඟට මෙතන තියෙනවා මයික්‍රෝමීටරයක්. ඉතින් තවත් දේවල් ගොඩක් තියෙනවා. තව මගේ හැරිච්ච දේවල් අපි ඉස්සරහදී බලමු තවත්. ඉතින් මෙතන තියෙන අයිටම් 136ක් විතරයි. තව කීපයක් ඇඩ් වෙන්න ඕනි මේකට. මට එකපාර හොයාගන්න අමතක වුණා. ඒ නිසා අපි ඉදිරියේදී මේ වගේ තවත් වීඩියෝ කීපයකින් හම්බ වෙමු. ඉතරට දී. හොනේ.